ලංකාවේ ලොකුම පොහොසතාවන ඉශාර නානායක්කර මහත්මයාගේ නෙට්වර්ත් එක ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් කියලා වාර්තා වෙලා තියෙනවා. මේක ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදිතයෙන් GDP එකෙන් 1.9ක්. ඒ වගේම ආසියාවේ ලොකුම පොහොසතාවන මුකේෂ් අම්බානි මහත්මයාගේ නෙට්වර්ත් එක ඇමරිකානු ඩොලර් බිලියන 118ක් කියලා වාර්තා වෙලා තියෙනවා. මේක ලංකාවේ GDP එකට වැඩිය බිලියන 20ක් වැඩි. අද වෙනකොට ලෝකෙ ලොකුම පොහොසතාවන ලැරි එලිසන් මහත්මයාගේ වත්කම් නෙට්වර්ත් එක ඇමරිකානු ඩොලර් බිලියන 383ක් කියලා වාර්තා වෙලා තියෙනවා. මේක ලංකාවේ GDP එක වගේ 4 ගුණයක්. ඔයාගේ නෙට්වර්ත් එක ඇමරිකන් ඩොලර්ස් වලින් කීයක් වගේ වේද? අද මම ඔයාලට කියලා දෙන්නන්නේ සරල පියවර කිහිපයකින් ඔයාගේ asset liability statement එකක් හදාගෙන ඔයාගේ නෙට්වර්ත් එක කැල්කියුලේට් කරගන්නේ කොහොමද කියන එක තමයි අද මම කියලා දෙන්න යන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයාලට දේවල් 4ක් ඉගෙන ගන්න ලැබෙනවා. බොහොම සරල විදියට වත්කම් බැරකම් ප්‍රකාශයක් හදාගන්නේ කොහොමද කියන එක, ඔයාගේ නෙට්වර්ත් එක කැල්කියුලේට් කරගන්නේ කොහොමද කියන එක. ඒ වගේම මේ විදිහට මේ හදාගන්න ඔයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ මොන වගේ අවස්ථාවලද කියන එක ඉගෙන ගන්න ලැබෙනවා. අන්තිමටම ඔයාගේ නෙට්වර්ත් එක ඉම්ප්‍රූව් කරගන්න ඔයාට මොනවද කරන්න පුළුවන් කියන එකත් මම අද ඔයාලට කතා කරන්න යනවා. මේ පොයින්ට්ස් 4 දැනගන්න දිගටම වීඩියෝ එක බලන්න. පහුගිය දවස්වල රූපවාහිනී ප්‍රවෘත්ති බලද්දී YouTube එකේ මොනවා හරි vlogs news බලද්දී අපිට නිතරම අහන්න ලැබිච්ච දෙයක් තමයි මේ දේශපාලනඥයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන. මේවා ගැන කතා කරන්න අපි හරීම ආසයි. ඉතින් සෑහෙන්න කතා කරලා තියෙනවා පහුගිය දවස්වල social media වල බැලුවොත් එහෙම මේ එක එක්කෙනාගේ වත්කම් උපයාගත්ත හැටි, එයාලගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉස්සර කියපු ඒවා සහ දැන් කියන ඒවා අතර වෙනස, මේ වගේ ගොඩක් දේවල් පහුගිය දවස්වල social media වල අපිට අහන්න දකින්න ලැබුණා. ඉතින් අපි ලංකාවේ මිනිස්සු හරි ආසයි මේ අනුන්ගේ වත්කම් බැරකම් ගැන කතා කරන්නනේ. අනුන්ගේ වත්කම් බැරකම් ගැන කතා කරන්න ඕන. ඒගොල්ලෝ සමහර වෙලාවට අයථා විදියට උපයාගත්ත දේවල් තියෙනවා නම් ඒ ගැන ප්‍රශ්න කිරීමට සමාජයට අයිතියක් තියෙනවා. හැබැයි ඒ වගේම අපි බලන්න ඕන මේ අනුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගැන කතා බහක් ඇති කරගන්න අතරෙම අපේ වත්කම් බැරකම් වල තත්ත්වය කොහොමද? අපේ නෙට්වර්ත් එක කීයක් වගේ වේද? මේක අපි කවදාවත් කැල්කියුලේට් කරලා තියනවා. ඔයා මීට කලින් කවදාවත් ඔයාගේ නෙට්වර්ත් එක කැල්කියුලේට් කරලා තියනවද? ඉතින් මෙන්න මේ නිසා තමයි මම තීරණය කරේ දැන් මේ වගේ වීඩියෝ එකක් කරලා අපේ ලංකාවේ ගොඩක් සාමාන්‍ය මිනිස්සුන්ට මේක ගැන අවබෝධයක් නැහැ. මම දන්න දැනුමෙන් මම දන්න තරමින් පොඩි අවබෝධයක් ලබලා දෙන්න තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියන එක. එහෙම හදාගෙන තමන්ගේ නෙට්වර්ත් එක ගැන තමන්ට පොඩි අවබෝධයක් ලබා ගත්තම ඒක මේ පර්සනල් ෆයිනෑන්ස් ප්ලෑනිං වලදී සෑහෙන්න පිටුවහලක් කරගන්න පුළුවන්. තමන්ගේ ආදායම් වියදම් මැනේජ් කරගන්න හැටි ගැන මේක හොඳට කරගෙන යන්න මේ වගේ දැනුමක් ලැබෙන එකෙන් ඔයාට සෑහෙන්න ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. අද කියා දෙන්න යනවා කොහොමද මේ දත්ත මත පදනම් වෙලා ඔයාගේ ආදායම් වියදම් වත්කම් බැරකම් ගැන තීරණ අරගන්න කියන එක. ඒකට තමයි මෙන්න මේ පුද්ගලික වත්කම් බැරකම් ප්‍රකාශයක් කෙනෙක් හදාගන්න ඕන. හරි, මම ඊළඟට දැන් ඔයාට මේ පියවරෙන් පියවර පෙන්නනවා Microsoft Excel sheet එකක් පාවිච්චි කරලා ඔයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය හදාගන්නේ කොහොමද කියන එක බොහොම කෙටියෙන් සරලව පැහැදිලි කරලා දෙන්න තමයි යන්නේ. ඔයාලට මෙන්න මේ පේන Excel sheet format එක තමයි මම පුද්ගලික වත්කම් බැරකම් ප්‍රකාශයක් විදිහට ඔයාට suggest කරන format එක. මේ Excel sheet එක මම ඔයාට download කරගන්න දෙන්නම්. බලන්න description එකේ link එකක් ඇති. ඔයාට මේ Excel sheet එක Google sheet එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි, කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක ඩවුන්ලෝඩ් කරගත්තා කියලා මේක පාවිච්චි කරන හැටි ගැන දැනගෙන ඉන්න ඕනනේ. මම ඊළඟට කියන්න යන්නේ මේක පාවිච්චි කරන හැටි පියවරෙන් පියවරට මම ඔයාලට කියලා දෙනවා. හරි, ෆෝමැට් එක තියෙනවා. දැන් මම ඔයාලට එක්සැම්පල් එකක් එක්ක මේක කියලා දෙනවා. මොකද ඒක ලේසි. මේක ෆෝමැට් එකෙන් විතරක් කියලා දෙනවට වැඩිය මම එක්සැම්පල් එකක් විදිහට අරගෙන තියෙනවා. මේ ජේන් සමන්මලී කියලා hypothetical individual කෙනෙක්, එහෙම කෙනෙක් නැහැ. මම මේ අරගත්තේ මේක එක්සැම්පල් එකකින් කියාගෙන යන්න. මම මේ Excel sheet එකේ තියෙන හැම header එකක්ම මම ඔයාලට explain කරනවා. මේවා තේරුම් අරගෙන ඉන්න. මොකද මේවා හරියට තේරුම් ගන්නේ නැතුව මේක fill කරන්න ගියොත් ඔයා මේක වැරදියට fill කරන්න පුළුවන්. මුලින්ම ඔයා මේ format එකේ වගේ නම සහ මේකේ date එක fill කරගත්තට පස්සේ මේ assets කියන side එක මම කොළ පාටින් ලකුණු කරලා තියෙනවා. ඒ වගේම liabilities කියන side එක මම රතු පාටින් ලකුණු කරලා තියෙනවා. මුලින්ම ඔයා හදාගන්න ඕන වගේ liquid assets list එක. ලික්විඩ් ඇසෙට්ස් කියලා කියන්නේ මේ අපි කියන ද්‍රවශීල වත්කම් කියන එක. මේ ද්‍රවශීලතාවය ගැන
විවිධ නිර්වචන තියෙනවා. විවිධ කට්ටිය විවිධ විදිහට මේකේ නිර්වචන කරනවා. හැබැයි මම දෙන නිර්වචනය තමයි ලික්විඩ් ඇසෙට් එකක්. එහෙම නැත්නම් ද්‍රවශීල වත්කමක් විදිහට මම සලකන්නේ මේක වෙන කෙනෙක් වෙන විදිහකට මේක නිර්වචනය කරන්න පුළුවන්. මම සලකන්නේ දවස් 5ක් ඇතුළත කෑෂ් කරගන්න පුළුවන් වත්කමක්ද. ඒක තමයි මම ලික්විඩ් ඇසෙට් එකක් විදිහට කියන්නේ. සමහර කට්ටිය මේක දවසක් ඇතුළත කියලා ගන්න කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය මේක මාසයක් ඇතුළත කියලා ගන්න කට්ටියත් ඉන්නවා. මගේ ඩෙෆිනිෂන් එක දවස් 5ක් ඇතුළත. මොකද සාමාන්‍යයෙන් අපේ ගොඩක් මුදල් හදිස්සියක් එන දේවල් තියෙනවානේ. මුදල් හදිස්සියක් එන වැඩකදී අපිට දවස් 5ක් කල්ලිල්ල ගන්න ගොඩක් අවස්ථාවල් තියෙනවානේ. ඒ කියන්නේ අපිට මොනවා හරි කාට හරි හදිසිය ගෙවීමක් කරන්න වෙනවා වගේ දෙයක් තියෙන තැනක අපිට දවස් 5කට කල්ලිල්ල ගන්න කෙනෙක්ගෙන් පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අපිට දවස් 5කට తాවකාලිකව කාගෙන් හරි අතමාරුවක් අරගෙන ඒ වියදම කරලා ඉතිරි දවස් 5 ඇතුළත අපේ මේ ලික්විඩ් ඇසෙට් එකක් ලික්විඩේට් කරලා අර ණය ගෙවලා දාන්න පුළුවන්කම තියෙනවානේ. ඉතින් මෙන්න මේ දවස් 5 තියරිය මතක තියාගන්න. ලික්විඩ් ඇසෙට් එකක් ද්‍රවශීල වත්කමක් කියලා මම සලකන්නේ දවස් 5ක් ඇතුළත ඔයාලට කෑෂ් කරගන්න පුළුවන් වත්කමක් තියෙනවා නම් අන්න ඒක තමයි ලික්විඩ් ඇසෙට් එකක් කියලා කියන්නේ. ඉතින් ඒකේ උඩින්ම තියෙන්නේ කෑෂ් ඉන් හෑන්ඩ්. මේක දවස් 5ක් යන්නේ නැහනේ. කොහොමත් අතේ සල්ලි තියෙනවා නම් වියදම් කරන්න පුළුවන්. ඒක ලික්විඩ් ඇසෙට් එකක්. ඒක බැලන්ස් එක කීයද කියන එක දාගන්න. දැන් මේ එක්සැම්පල් එක ඇටියට රුපියල් 15000ක් තියෙනවා cash in hand. ඊළඟට total balance of all your savings accounts in bank. ඔයාගේ බැංකු ගිණුම් වල තියෙන සම්පූර්ණ savings account ඉතිරි කිරීමේ ගිණුම් වල තියෙන වත්කම් කීයද? ඊළඟට තියෙනවා total balance of all your fixed deposits in bank. බැංකුවේ ස්ථාවර ඩිපොසිට් ස්ථාවර තැන්පතු මොනවා හරි තියෙනවා නම් FDs කියලා කියන්නේ. ඊළඟ ලික්විඩ් ඇසෙට් එක තමයි මම අරගෙන තියෙන්නේ current market value of share market investments, publicly traded shares. ඒ කියන්නේ දැන් ඔයා කොටස් වෙළඳ පොලේ දැනට ආයෝජනය කරන කෙනෙක් නම් ගනුදෙනු කරන කෙනෙක් නම් මේ වෙනකොට ඔයා සතුව තියෙන කොටස් වෙළඳ පොලේ කොටස් වල වටිනාකම මෙතෙන්ට දාගන්න. ඊළඟට balance in online wallets and accounts, Payoneer, PayPal, Wise online accounts. එක ඩොලර් වලින් තියෙන value එක rupees වලට convert කරලා මෙතෙන්ට දාගන්න. ඊළඟට තියෙනවා other liquid assets. මේවා දවස් 5ක් ඇතුළත කෑෂ් කරගන්න පුළුවන් වෙන ඕනම ද්‍රවශීලවත්කමක් තියෙනවා නම් මම දන්නේ නැහැ. ඔබට එහෙම හිතනවා නම් මේක දවස් 5ක් ඇතුළත කෑෂ් කරගන්න පුළුවන් වත්කමක් කියලා. ඒ වත්කම මෙතෙන්ට දාගන්න. ඒ දැම්මට පස්සේ ඔයාට එනවා මෙතන total liquid asset. සම්පූර්ණ වාගේ ද්‍රවශීල වත්කම් කියන ප්‍රමාණය මෙතන total එක මේ Excel sheet එකේ automatically calculate වෙනවා. හරි. ඊළඟට අපි කතා කරනවා non liquid movable assets. ද්‍රවශීල වත්කම් වලට පස්සේ ඊළඟට තියෙන්නේ ද්‍රවශීල නොවන වත්කම් non liquid assets. මේ non liquid assets කියලා කියන්නේ ඔයාට මේ දවස් 5කින් cash කරගන්න පුළුවන් assets නෙමෙයි මේවා. මේවා සල්ලි වලට විවහාර මුදල් බවට පත් කරගන්න එහෙම නැත්නම් බැංක් account එකක තියෙන මුදල් බවට පත් කරගන්න ඔයාලට දවස් 5කට වඩා වැඩි කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා. මුලින්ම ඔයාගේ gold investment රත්තරන් වල ඔයා ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් ජුවලරි විදියට වෙන්න පුළුවන්, බිස්කට්ස් විදියට වෙන්න පුළුවන්, කොයින්ස් විදියට වෙන්න මොන හරි මේ රත්තරන් වල ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් ඒකේ වටිනාකම ඔයාලට මෙතෙන්ට ගෙනල්ලා දාන්න පුළුවන්. ඊළඟට තියෙනවා තව non liquid movable assets විදියට ඔයාගේ motor vehicles. කාර් එකක් අයිති නම් ඒ කාර් එකේ value එක non liquid movable asset එකක් විදියට මෙතෙන්ට ගෙනල්ලා දාන්න. Value of your equity investment in private companies or businesses. මෙන්න එනවා. දැන් ඔයා මොනවා හරි private limited company එකක අයිතිකාරයෙක් නම් director කෙනෙක් නම් ඔයාගේම company එකක් තියෙනවා. ඔයාගේම business එකක් තියෙනවා. අනේ business එකේ ඔයාගේ investment එකේ වටිනාකම යන්නේ non liquid movable asset එකක් විදියට. ඒක non liquid. ඒක දවස් 5ක් ඇතුළත cash කරගන්න බෑ. සහ ඒක movable. කියන්නේ ඒක ඇත්තටම intangible asset එකක් ඒක. movable කියනකට අතට ඒක intangible අල්ලන්න බැරි asset එකක්. ඒක ගෙනල්ලා මෙතෙන්ට දාන්න. ඊළඟට තියෙන value of total receivable loans you have given to other people. දැන් ඔය යාළුවෙම අතමාරුවට සල්ලි ඉල්ල ගන්නවානේ. එහෙම ඉල්ලගත්ත කාගේ හරි කාට හරි දීපු loans තියෙනවා නම් කාට හරි එහෙම දෙන loans තියෙනවා නම් ඒක මෙතන දාගන්න. ඊළඟට තියෙනවා current balance of your EPF. මේකත් හරිම වැදගත්. ඔයා සමාගමක වැඩ කරන කෙනෙක් නම් ඔයාට EPF එකක් ETF එකක් හම්බ වෙනවා. එතකොට මේ EPF ETF statements ඔයාට මාස 6කට වතාවක් ලැබෙන්න සලස්වනවා ඒ අදාළ ආයතන වලින්. ඒ statement එක අරගෙන
ළඟම තියෙන ස්ටේට්මන්ට් එක අරගන්න ළඟදිම නිකුත් කරපු ස්ටේට්මන්ට් එක අරගෙන ඒකේ තියෙනවා වගේ ටෝටල් බැලන්ස් එක EPF එකේ වගේ ටෝටල් බැලන්ස් එක තියෙනවා ETF එකේ වගේ ටෝටල් බැලන්ස් එක මේ වෙනකොට කීයද කියන එක තියෙනවා ඒක දාගන්න non liquid movable asset එකක් විදියට ඔයාගේ EPF balance එකයි ETF balance එකයි දෙකම දානවා ඊළඟට තියෙනවා guaranteed maturity value of your life insurance policy හරි දැන් ඔයාලට ජීවිත රක්ෂණ ඔප්පුවක් තියෙනවා නම් life insurance policy එකක් තියෙනවා මේ හැම life insurance policy එකම තියෙනවා maturity value එකක් කල්පිරීමේ වටිනාකම විවිධ රක්ෂණ ආයතන වලින් මේකට විවිධ කල්පිරීමේ වටිනාකම් දෙනවා හොඳට බලන්න මෙයාලා දෙනවා guaranteed return එකක් දෙනවා සහ guaranteed return එකට වඩා එහා ගිහිල්ලා additional return bonus එක දෙන return එකක් මේගොල්ලෝ පොරොන්දු වෙනවා මේකෙදි ඔබේ වත්කම් බැරකම් ප්‍රකාශයක් හදනකොට මේකට අරගන්න guaranteed maturity value එක විතරක් අරගන්න මොකද අපි අර investment එක මත පදනම් වෙලා එන bonus amounts එම මේකට දාගත්තොත් අපි ටිකක් වාගේ asset එක over calculate කරනවා වගේ වෙනවා මේක පොඩ්ඩක් අපි assets over value කරන්නේ නැතුව යන්න වග බලා ගන්න ඕනේ මොකද එහෙම වුණොත් අපි මේක ඕවර් වැලියු කරොත් සමහරට ඔයාලට හරිම තීරණ මේකත් එක ගන්න බැරි වෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා collectibles, antiques and fine arts. ඊළඟට other non liquid assets. එතකොට දැන් ඔයාලට එනවා total non liquid assets. දැන් මේකේ උදාහරණයක් හැටියට මේ 52 million total non liquid assets විදියට මේ hypothetical පුද්ගලයාගේ ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි හදාගනිමු අපේ immovable assets. මේ තියෙන්නේ මූව් කරන්න තනින් තැනට ගෙන යා නොහැකි වත්කම්. හරිද? අර අපි කලින් කතා කරේ non liquid movable assets. තනින් තැනට ගෙන යා හැකි. ඒ වගේ වත්කම්. මේකේ මුලින්ම එන්නේ මේක මුලින්ම අදා ගන්නවා දැනට ජීවත් වෙන නිවසේ සහ ඉඩමේ වටිනාකම පළවෙනිම එක විදියට දාගන්න. මේක ඔබට ඉඩකඩම් ගොඩක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ දැනට ජීවත් වෙලා ඉන්න නිවසේ සහ ඉඩමේ වටිනාකම වෙනම දාන්න මේක වග බලා ගන්න මොකද ඒක ඇයි කියන එක මම ඉස්සරහදී කතා කරන්න. ඊළඟට දැනට ජීවත් වෙන නිවස සහ ඉඩමට අමතරව ඔබට වෙන bare lands තියෙනවා නම් ඒ කියන්නේ හිස් ඉඩම් තව වෙන මොන හරි ඔබේ අයිතියට තියෙනවා නම් පරම්පරාවෙන් ලැබුණු දේවල් වෙන්න පුළුවන් ඔබ මිලදී ගත්ත දේවල් වෙන්න පුළුවන් ඒක මෙතන ඊළඟට දාන්න. ඊළඟට value of other residential and or buildings you own වෙන මේ නේවාසික ගොඩනැගිලි එහෙම නැත්නම් කමර්ෂල් ගොඩනැගිලි රෙන්ට් එකට දෙන ගොඩනැගිලි ඔබට අයිති මොන හරි තියෙනවා නම් ඒක මෙතන ගෙනල්ලා ඒ වැලියු එක දාන්න. agricultural lands කුඹුරු වෙන්න පුළුවන් මොනවා හරි වගාක තේ වතු වෙන්න පුළුවන් ඒ වගේ ඒවා වෙනම දාගන්න. mineral mines දැන් ලංකාවේ නම් තෙල් ලින් නෑනේ නේ. හැබැයි මොනවා හරි ඒ වගේ minerals ඒ කියන්නේ මේ ඛනිජ ද්‍රව්‍ය අරගන්න පුළුවන් පතල් ඒ වගේ මොනවා හරි අයිතියක් තියෙනවා නම් මැණික් පතල් වෙන්න පුළුවන් ඒ වගේ දේවල් ඔබට අයිතියක් තියෙනවා නම් ඒක ගෙනල්ලා මෙතන දාගන්න mineral mines කියන එක. හැබැයි ඔබට අයිති දේවල් වෙන්න ඕන. ඊළඟට factories with fixed heavy machinery දැන් මොනවා හරි කර්මාන්ත ශාලාවක් ඔබට අයිති වෙලා තියෙනවා නම් මේකේ හොඳ මැෂිනරි හයි කරලා තියෙනවා අවුරුදු 50ක් 60ක් පාවිච්චි කරන්න පුළුවන් මැෂිනරිස් එහෙම දෙයක් තියෙනවා නම් ඒක මෙතන දාගන්න. ඊළඟට තියෙනවා මේ fishing trawlers, yachts, boats and ships නැව් අයිතිකාරයෙක්ද? මේව මූදේනේ තියෙන්නේ නේ. fishing trawler එකක් වෙන්න පුළුවන් බෝට්ටුවක් yacht එකක් මේවා ගොඩක් කරලා මූදේ තියෙන්නේ. මූදේ මේක තනින් තන මූව් වෙනවා තමයි. හැබැයි ඉතින් අපිට ඕන වෙලාවට ගොඩ බිමේ තැන් තැන් වල මේක ගෙනියන්න අපි අරගන්නේ නැහැ. ඒකින් සාමාන්‍යයෙන් මේ ships and fishing trawlers වගේ දේවල් අපි අරගන්නේ machinery වගේ තමයි. immovable properties විදිහට තමයි. කාට හරි මේක ආගියු කරන්න පුළුවන් නෑ ඒක movable කියලා. ඒ කමන්නේ මම කියන්නේ ඒක immovable කියලා අරගන්න. හරි. ඊළඟට ඔයාලට තව other immovable assets තියෙනවා නම් ඒකත් මෙතෙන්ට ගෙනල්ලා දාගන්න පුළුවන්. ඒකත් එක්ක ඔයාලට එනවා total immovable assets. දැන් මේ example එකේ හැටියට 45 million ඇවිල්ලා තියෙනවා. right දැන් ඔයාලට තේරෙනවා assets column එකේ අරගත්තොත් මේ example එකේ අපිට තියෙනවා total liquid asset එක 7.5 million ගාණක්. එතකොට total non liquid assets 52 million තියෙනවා. ඒ වගේම total immovable assets 45 million තියෙනවා. දැන් මේ පුද්ගලයාගේ hypothetical පුද්ගලයාගේ සම්පූර්ණ වත්කම් වල වටිනාකම මිලියන 105ක් හැටියට මේ total එක ඇවිල්ලා තියෙනවා. හරි. ඒ තමයි මේ වත්කම් බැරකම් ප්‍රකාශය වගේ වත්කම් පැත්ත හදාගන්න හැටි. දැන් අපි යමු මේකේ වගකීම් පැත්ත, liabilities පැත්ත හදාගන්නේ කොහොමද කියන බැරකම් පැත්ත හදාගන්නේ කොහොමද කියන එක. මේකත් මම කොටස් කීපයකට කඩලා තියෙනවා මේ liabilities එහෙම නැත්නම් බැරකම්
වගකීම් කියන එක මම කොටස් කීපයකට කඩලා තිනා. මුලින්ම short term liabilities. මේක හොඳට අහගන්න. මොකද මේ කෙටි කාලීන වගකීම් සහ දිගු කාලීන වගකීම් කියන එකේ වෙනස නොදැන කටයුතු කරොත් සමහර වෙලාවක වා අමාරුවේ වැටෙන්න පුළුවන්. වා හොඳටම දැනගෙන ඉන්න ඕන වාගේ කෙටි කාලීන වගකීම් ටික මොනවද කියන එක. මුලින්ම වා මේ කෙටි කාලීනව යාළුවන්ගෙන් නෑදෑයන්ගෙන් එහෙම සල්ලි ණයට අරගෙන තියෙනවා නම් ඒක මේ total short term cash loans taken by other people කියන එක ඒක මෙතෙන්ට එන්න ඕන. ඊළඟට මෙන්න මේ වා මොනවා හරි බැංක් ලෝන් එකක් දැනට ගෙවමින් ඉන්නව නම් ඒ බැංක් ලෝන් එකේ ඉදිරි මාස 3 ඉන්ස්ටෝල්මන්ට් වැලියු එක පටලවා ගන්න එපා. සම්පූර්ණව ඔබ මාසිකව ගෙවන්න ඕන ඉන්ස්ටෝල්මන්ට් වැලියු එක තියෙනනේ. අන්න ඒ වැලියු එක වගේ 3 ගුණයක් ඉදිරි මාස 3කට ඒක වාගේ ෂෝට් ටර්ම් ලයබිලිටි එකක් විදිහට ගෙනල්ලා දාන්න ඕනේ. මේ එක්සැම්පල් එකේ විදිහට මම ලක්ෂ 4ක් විදිහට තියනවා. ඒ දේම කරන්න ඕන වාගේ වෙහිකල් ලීස් එකක් තියෙනවා නම් ඉදිරි මාස 3 ඉන්ස්ටෝල්මන්ට් වැලියු එක ෂෝට් ටර්ම් ලයබිලිටි එකක් විදිහට මෙතන තියාගන්න ඕන. ඊළඟට any outstanding balance on your credit card, unpaid utility bills. ඒ වගේම මේ outstanding balances for health care, ඒ කියන්නේ hospital bills, ඩොක්ටර්ස් ලගේ බිල්ස් ඒ වගේ මොනවා හරි ගෙවන්න දේවල් තියෙනවා නම් ඒක මෙතන දාගන්න. ඒ වගේම මේ අවුරුද්ද ඇතුළත ඔයා ආදායම් බදු විදිහට ගෙවිය යුතු ප්‍රමාණය කීයද කියන එක ගැන පොඩි දල අදහසක් තියාගෙන සම්පූර්ණ වගේ ආදායම් බදු විදිහට ගෙවන්න ඕන ප්‍රමාණය කොච්චරද කියන එක කැල්කියුලේෂන් එකක් කරලා ඒකත් ඔයාගේ ෂෝට් ටර්ම් ලයබිලිටි එකකට දාගන්න. මීට අමතරව ඉදිරි මාස 3 ඇතුළත ඔබ විසින් ගෙවිය යුතු මොනම හරි වගකීමක් තියෙනවා නම් ලයබිලිටි එකක් තියෙනවා නම් ඒකත් මේ ෂෝට් ටර්ම් ලයබිලිටිස් කියන එක ඇතුළට දාගන්න. දැන් ඔයාලට තේරෙනවා මම ගොඩක් වෙලාවට මේ මාස 3 කියන එක තමයි අරගත්තේ ෂෝට් ටර්ම් ලයබිලිටිස් විදිහට. මාස 3ක් ඇතුළත ගෙවන්න තියෙන හැම දෙයක්ම ෂෝට් ටර්ම් ලයබිලිටිස් විදිහට ගත්තා. එකම දේ ආදායම් බදු විතරක් මේ අවුරුද්ද ගෙවන්න තියෙන සම්පූර්ණ ගානම දාගන්න කියලා ගත්තා. මොකද මේ ආදායම් බදු ගෙවන එක කියන එක එහෙම අපිට කල්යරේ ඉන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒකද ඒක සම්පූර්ණයෙන්ම මෙතෙන්ට දාගත්තා. මේකත් එක්ක ඔයාලට එනවා වගේ short term liabilities total එක. දැන් බලන්න 1.2 million 35,000 ගාණක් ඇවිල්ලා තියෙනවා short term liability එක මේ example එකේ ඉන්න ජේන් සමන් මල්ලීට. හරි, දැන් short term liabilities වලින් පස්සේ ඊළඟට ඔයා හදාගන්න ඕන වගේ long term liabilities ටික, දීර්ඝ කාලීන බැරකම් ටික මොනවද කියන එකත් මේ Excel sheet එකට දාගන්න ඕන. මුලින්ම දැන් අර වාගේ බැංක් ලෝන්ස් තියෙනවනේ, මොනවා හරි හවුසින් ලෝන් එකක් හරි මොනවා හරි අරගත්තු බැංක් ලෝන් එකේ මේ බැංක් ලෝන් එකේ principal amount එක, capital amount එක කියනවා බැංකුවෙන් ඔයාට approve වෙච්ච ණය ප්‍රමාණය තියෙනනේ. ඔයාට හිතන්න අපි මිලියන 5ක් බැංකුවෙන් වාට ණයක් දුන්න කියලා. ඒ මිලියන 5න් දැනට ගෙවලා ඉවර කරලා තියෙන principal amount එක වාගේ තියෙනවා මිලියනයක්. එතකොට මිලියන 4ක් දැන් වාගේ principal amount එක ඉතිරි වෙලා තියෙනවා. අන්නේ ඉතිරි වෙලා තියෙන principal amount එකෙන් අඩු කරන්න ඉදිරි මාස 3ට ඔයා ගෙවන්න ඕන ඉන්ස්ටෝල්මන්ට් 3 වටිනාකම. හරිද? මොකද මතකනේ ඉන්ස්ටෝල්මන්ට් 3 අපි short term liabilities විදිහට උඩදී අරගත්තා. ඒක අඩු කරලා ඒ ඉන්ස්ටෝල්මන්ට් 3 වටිනාකම අඩු කරලා ඉතිරි ප්‍රමාණය තමයි වගේ long term liability එකක් විදිහට මේ බැංකු වලින් ගත්ත ණයවලට මෙතෙන්ට දාගන්න ඕන. ඒ දේම කරන්න වෙහිකල් ලීස් එකට. ඊට අමතරව මොනවා හරි උකස් ණය අරගෙන තියෙනවා නම් රත්තරන් බඩු උකස් කළා, ගෙයක් දොරක් උකස් කළා, ඉඩමක් උකස් කළා, කොහෙන් හරි ලෝන් එකක් අරගෙන තියෙනවා නම් ඒ ලෝන් එකේ principal value එකත් මෙතෙන්ට දාගන්න long term liability එකක් විදිහට. මෙතන තියෙනවා මම මිලියන 1.5ක් ඒ විදිහට දාලා. Any other amounts you owe to external parties that doesn't have to be paid within next 3 months. දැන් මේ ටික ඔක්කොම දැම්මට පස්සේ වාගේ total long term liabilities කියන කොලම් එක සෙල් එක හැදෙනවා. මේ එක්සැම්පල් එකේ හැදියට අවිල්ලා තියෙනවා total long term liabilities 12 million කියලා. එතකොට අපේ short term liabilities 1.2 million කියන එකයි මේ long term liabilities 12 million කියන එකයි එකතු කරාම ඔයාගේ total liabilities එනවා 13.235 කියන amount එක. මේක තමයි වගේ දැන් ඔයාලට පේනවා වගේ screen එකේ මම පෙන්නලා තියෙනවා. your total assets වගේ සම්පූර්ණ වත්කම් මිලියන 105යි ආසන්න වශයෙන්. ඔයාගේ සම්පූර්ණ බැරකම් total liabilities මිලියන 13යි. දැන් මෙන්න මේ අංක දෙක හදාගත්තට පස්සේ උතරින් එහාට අපිට හදාගන්න පුළුවන් තව දේවල් කීපයක් තියෙනවා. මම එක කියන්නේ. මේ තියෙන්නේ මෙතෙන්දී මේක බොහොම වැදගත් දෙයක්. බොහොම පරිස්සමට අහගෙන ඉන්න. පළවෙනි එක your short term liquidity. ඔයාගේ කෙටි කාලීන ද්‍රවශීලතාවය මේක මාරම වැදගත්
අංකයක්. දැන් මේ එක්සාම්පල් එකේ හැටියට මේ එක්සාම්පල් පුද්ගලයාගේ ෂෝට් ටර්ම් ලික්විඩිටි එක කෙටිකාලීන ද්‍රවශීලතාවය මිලියන 6.2යි. මොකද්ද මේ කෙටිකාලීන ද්‍රවශීලතාවය? එහෙම නැත්නම් ෂෝට් ටර්ම් ලික්විඩිටි එක කියලා කියන්නේ. මේ ෂෝට් ටර්ම් ලික්විඩිටි එක කියලා කියන්නේ මෙතන මතකද අපි කතා කරා අපේ total liquid assets හරිද? අපි total liquid assets කියලා කියන්නේ මේ ද්‍රවශීල වත්කම්. දවස් 5ක් ඇතුළත කෑෂ් කරගන්න පුළුවන් වත්කම්. ඒක තමයි අපි ද්‍රවශීල වත්කම් කියලා අරගත්තේ. ඒ වගේම your short term liabilities කෙටිකාලීන වගකීම් බැරකම්. ඒ කියන්නේ මාස 3ක් ඇතුළත අපි ගෙවන්න ඕන දේවල්. දැන් ඔයාට අර දවස් 5ක් ඇතුළත කෑෂ් කරගන්න පුළුවන් වත්කම් වලින් ඔයා අඩු කරනවා මාස 3ක් ඇතුළත ගෙවානීම කළ යුතු බැරකම්. ওই දෙකේ අතරේ බැලන්ස් එක තමයි ඔයාගේ total liquidity එක වෙන්නේ. ඒ කියන්නේ ඔයා කොච්චර මේ වෙලාවේ ද්‍රවශීලද ඔයාගේ net liquidity එක. හරි. මේක කෙටියෙන් කිව්වොත් එහෙම ඔයා මාස 3ක් ඇතුළත ගෙවන්න තියෙන සේරම වගකීම් ටික ගෙව්වට පස්සේ ඔයාගේ ද්‍රවශීල වත්කම් වල මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඉතිරි වෙනවා. මේ ප්‍රමාණය ලොකු වෙන්න ඒ කියන්නේ ඔයා ද්‍රවශීලතාවය අතින් ඉහළ ඉන්න කෙනෙක්. හැබැයි මේක ගොඩාක් ලොකුවට තියාගෙන වැඩකුත් නැහැ. හරිද? මේක ගොඩාක් ලොකුවට තියාගන්න එකත් අවාසියක්. මොකද ඔයාගේ මේ ද්‍රවශීලතාවයේ තියෙන එක ඒක අවශ්‍ය ප්‍රමාණයට තියාගෙන ඉතිරි ටික ඔයාට long term assets වල invest කරන්න පුළුවනි. තව නැවත ආදායම් ලබා ගන්න. ඊළඟ නම්බර එක තමයි your long term liquidity. මොකද්ද මේ long term liquidity? long term liquidity එකේදී අපි අරගන්නේ ඔයාගේ total liquid assets සහ total non liquid assets. ඒ කියන්නේ non liquid movable assets. මෙන්න මේ 52 කියන නම්බර එකයි. මේ දෙක එකතු කරලා ඒකෙන් අපි අඩු කරනවා ඔයාගේ short term and long term liabilities. ඒ කියන්නේ total liability එක අඩු කරනවා. අපි මේකට ඔයාගේ immovable assets අරගන්නේ නැහැ. හරිද? මෙන්න මේ long term liquidity එක අපි calculate කරද්දී immovable assets ඒ කියන්නේ ඔයාගේ ඉඩකඩම්, factory, agricultural lands, fishing boat තියෙනවා නම් ඒව මොකුත් අපි අරගන්නේ නැහැ. ඒ ටික පැත්තකින් තිබ්බට පස්සේ ඔයාගේ liquid assets සහ non liquid movable assets ටික cash කරලා ඉවර වෙලා ඔයාගේ short term and long term liabilities ටික කොමත් ගෙව්වට පස්සේ ඔයාලට තව කීයක් අතේ ඉතිරි වෙනවද? ඒක තමයි long term liquidity කියන්නේ. දැන් මේ example එකේ හැටියට 46 million long term liquidity එකක් තියෙනවා. හරි. ඊළඟට එනවා අපි දැන් කතා කරපු නම්බර එක මේ වීඩියෝ එකේ මේන්ම පොයින්ට් එක. ඔයාගේ net worth එක කීයද කියන එක මේ Excel sheet එකේ දැන් හැදිලා තියෙනවා. මේ example එක හැටියට නම් 91 million. මේ net worth එක කියලා කියන්නේ ඔයාගේ total assets වලින් අපි අඩු කරනවා ඔයාගේ total liabilities. total asset එකෙන් ඔයාගේ total liabilities අඩු කරාට පස්සේ එන ටික තමයි ඔයාගේ අපි කියනවා මේ මිනිස්සෙක්ගේ පුද්ගලයෙක්ගේ සුද්ධ වත්කම්. net worth එක මෙයා මෙන්න මෙච්චර ප්‍රමාණයක් වටිනවා සල්ලි වලින්. හරිද? මිනිස්සුන්ගේ වටිනාකම සල්ලි වලින් ගණන් කරන්න බෑ කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒක අපි වෙන දවසකට ඒක කතා කරමු. හැබැයි අද මේ කතා කරන මාතෘකාව ඇටියට ඔයාගේ net worth එක calculate කරන්නේ මෙන්න මේ විදිහට. හරි. දැන් අපේ මාතෘකාව අපි අර කතා කරේ මේ මිනිසුන්ගේ net worth එක US dollars වලින්. අපි නිකන් පොඩ්ඩක් ඔයාගේ net worth එකත් US dollars වලින් calculate කරලා බලන්නකෝ. හරිද? සමහරට ඔයා ඩොලර් මිලියනය කෙනෙක් වෙන්න පුළුවන්. කියන්න බෑ. හරි. ඊළඟට මම කියන්න යන්නේ මේ ඔයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රයෝජනවත් වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද කියන එක සහ ඔයාගේ මේ net worth එක improve කරගන්න ඔයාට කරන්න පුළුවන් සරල දේවල් කීපයක් මොනවාද කියන එක. හැබැයි ඒ දේ කියන්න ඉස්සෙල්ලා දැන් මේ calculation එක කරගන්න හැටි මම පියවරෙන් පියවර කියලා දුන්නා. මේකෙන් ඔයාට මොන හරි value එකක් ආවනම් මට comment එකක් දාලා කියන්න. මේකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා කියන මොකද ඔයාගේ කමෙන්ට් එක හරිම වැදගත්. මට මේ channel එකේ growth එකට subscription එකට වැඩිය ඇත්තටම කමෙන්ට් එක තමයි වැදගත්. පුළුවන් නම් මේ දැන් කමෙන්ට් එකක් දාලා කියන්න. මේකෙන් ගොඩක් දෙයක් ඉගෙන ගත්තා. මේකෙන් ඔයාට සෑහෙන දෙයක් ප්‍රයෝජනවත් වුණා. මොකද මේ කමෙන්ට් එකෙන් මේ වීඩියෝ එක තව ගොඩාක් දෙනෙකුට බලන්න අවස්ථාව සැලසෙනවා. ඒකෙන් ඔයා තව කෙනෙකුට උදව් කරනවා. ඔයාද මේ ලබාගත්තු දැනුම තව කෙනෙකුට ලබා ගන්න උදව්වක් කරන්නේ. කමෙන්ට් එකක් දාන්න. දාලා අපි ඊළඟ ටිකට යමු. right. දැන් අපි කතා කරමු මේ ඔයාගේ පුද්ගලික වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රයෝජනවත් වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද කියන එක. පළවෙනිම අවස්ථාව තමයි ඔයා අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න අදහස් කරනවා නම් ඒක ඉතාමත් බාර දුර ඩිසිෂන් එකක්. නිකන් ආවට ගියාට මිනිස්සු ව්‍යාපාර පටන් ගන්න නෑනේ. එතකොට කෙනෙක් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න යනකොට තමන් දැනුවත් වෙලා ඉන්න ඕන තමන්ගේ දැන් තියෙන වත්කම් සහ බැරකම් මොනවද කියන එක. තමන්ගේ දැනට තියෙන net worth එක කොහොමද කියන එක. මොකද ඔයාගේ net worth එක improve කරගන්නනේ ඔයා ව්‍යාපාරයක් පටන් ගන්නෙ. එතකොට ඔයා ව්‍යාපාරය පටන් ගන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ඔයාගේ පුද්ගලික
නෙට්වර්ත් එක දැනගෙන ඉන්න ඕන. ඔයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය හදාගෙන ඉන්න ඕන. තවත් එක අවස්ථාවක් තමයි මේක බලන මේ සාමාන්‍යයෙන් කසාද බඳින වයසේ කවුරු හරි මේක බලනවා නම් ඔයාගේ වෙඩින් එක ප්ලෑන් කරන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ඔයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය හදාගන්න. මොකද ලංකාවේ මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට තමන්ගේ වත්කම් සහ බැරකම් ගැන කිසිම අවබෝධයක් නැතුව මිනිස්සු ලොකු වෙඩින් ප්ලෑන් කරගෙන වියදම් කරලා ණය වෙලා සෑහෙන අමාරුවේ වැටෙනවා. හරි. අන්න එහෙම නොවෙන්න නම් වෙඩින් එක ප්ලෑන් කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා වත්කම් බැරකම් ප්‍රකාශයක් හදාගන්න දෙන්නගෙම. හරි. වත්කම් බැරකම් ප්‍රකාශය හැදුවට පස්සේ ඔයාට අයිඩියාවක් එනවා ඔයාගේ අනාගත ෆයිනෑන්ෂියල් ඩිසිෂන්ස් මොන වගේ වෙන්න ඕනද කියන එක. ඒ අනුව තමයි ඔයාගේ වෙඩින් එකේ වියදම් ටිකයි ඒක ප්ලෑන් කරගන්න හැටි ඒ ටික හදාගන්න ඕන. අන්තිම පොයින්ට් එක තමයි මේ කොයි වෙලාවෙද මේක ගන්න පුළුවන් කියන එක. බැංකුවකින් ලෝන් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම ඔයා ව්‍යාපාරික ණයක් වෙන්න පුළුවන්, පුද්ගලික ණයක් වෙන්න පුළුවන්, මොන හරි මේ ණයක් ගන්න බැංකුවට යනකොට ඔයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය අනිවාර්යයෙන්ම හදාගෙන යන්න ඕන. එතකොට තමයි බැංකුවට උනත් තේරෙන්නේ මෙයා ටිකක් ප්ලෑන් කරලා වැඩ කරන කෙනෙක්. මෙයා පොඩ්ඩක් මේ ෆයිනෑන්ෂියල් ප්ලෑනින් ගැන අවබෝධයක් තියෙනවා. මෙයාට ණයක් දුන්නොත් මේක රිකවර් කරගන්න එක ගැන අපිට එච්චර වද වෙන්න දෙයක් නැහැ. මෙයා මේක හරියට කරයි. අන්නේ කන්ෆිඩන්ස් එක ඔයාලට බැංකුවට දෙන්න පුළුවන්. බැංකුවට යනකොටම ඔයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය ඔයාම හදලා ඒකේ print out එකක් දාලා පිළිවෙලට ලස්සනට ෆයිල් එක දාලා අරගෙන ගිහිල්ලා බැංකුවේ මැනේජර්ට ඒක ප්‍රසන්ට් කරා නම් එතන පොඩි බැංකුව පැත්තෙන් කන්ෆිඩන්ස් එකක් ඔයාලට බිල්ඩ් කරගන්න පුළුවන් ඔයා මේ ණය ලබා ගැනීමට සුදුස්සෙක් කියන එක. හරි. දැන් ඊළඟට අපි බලමු කොහොමද දැන් ඔයාගේ මේ වත්කම් බැරකම් ප්‍රකාශය දිහා බලලා ඔයාගේ නෙට්වර්ත් එක ඉම්ප්‍රූව් කරගන්න කියන එක. මුලින්ම ඔයා කරන්න ඕන ඔයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය දිහා බලලා තේරුම් ගන්න ඔයාට ප්‍රශ්නේ තියෙන්නේ immovable assets වලද එහෙම නැත්නම් current assets වලද liquid assets වලද ද්‍රවශීල වත්කම් වල නම් ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සෙල්ලාම ඒ ප්‍රශ්නේ හදාගෙන ඉන්න ඕන. ද්‍රවශීලතාවය නෙගටිව් නම් තියාගන්න එපා. ඒ කියන්නේ ඔයාට දවස් 5ක් ඇතුළත කෑෂ් කරගන්න පුළුවන් වත්කම් වලට වඩා දවස් 30ක් ඇතුළත ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩි නම් ප්‍රොබ්ලම්. එහෙනම් ඒක හදාගන්න ඉස්සෙල්ලම කරන්න ඕන ඔයාගේ මේ තියෙන ණය වලට උඩින් ආපහු ණය දාගන්නේ නැතුව ඉන්න ඩිසිප්ලින් එක හදාගන්න ඕන. ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් එක කොහේ හරි දාලා සීල් කරලා හංගලා තියන්න අයිත් ගහන්න යන්න එපා කොහෙවත්. ඒ නිසා මේ ක්‍රෙඩිට් කාඩ් එකේ ඔයාට දැනට බැලන්ස් එකක් තියෙනවා නම් ඒකෙන් මේ කන බොන දේවල් අරගන්න, ඇඳුම් පැළඳුම් අරගන්න වියදම් කරලා නාස්ති කරගෙන තවත් ණය වෙන්නේ නැතුව මේ ක්‍රෙඩිට් කාඩ් එකේ බැලන්ස් එක පාවිච්චි කළත් ඔයාට ව්‍යාපාරයක් පටන් ගන්න, ව්‍යාපාරයක ඉන්වෙස්ට් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ අදහස් ගැන හිතන්න. ඒකෙන් ඔයාට පුළුවන් ඔයාගේ නෙට්වර්ත් එක තව ටිකක් වැඩි කරගන්න. අනිත් දේ තමයි ඔයාගේ මාසික වියදම් හොඳට බලන්න. මොනවද මේ මාසික රිකරින් වියදම් තියෙන අනවශ්‍ය දේවල්. උදාහරණයක් ගත්තොත් එimhe Netflix subscription එකක් තියෙනවා $10ක් ගානේ මාසෙකට ගෙවනවා. හැබැයි ඔයා Netflix බලන්න වෙලාවක් නැහැ. ඉතින් ඇයි ඔයා $10 ගානේ මේක හැම මාසෙම ගෙවන්නේ? සබස්ක්‍රිප්ෂන් එක කැන්සල් කරලා දාන්න. මේ වගේ ගොඩක් දේවල් ඇති. ඔයාගේ දැනට සමහරට ඉන්ටර්නෙට් data package එකක් ඇති. මේක යුටිලයිස් වෙන්නේ නැහැ. ඩවුන්ග්‍රේඩ් කරන්න. එතනින් කීයක් හරි ඉතිරි කරගන්න. මේ මම කියන්නේ දැනට ඔයාගේ ද්‍රවශීලතාවයේ ප්‍රශ්නයක් තියෙනවා නම් විතරයි. අනිත් එක ඔයාගේ මාසික වියදම් පාලනය කරන්න සහ මාසික වියදම් කළමනාකරණය කරන්න මම මේ දීපු වත්කම් බැරකම් ප්‍රකාශයට දීපු Excel sheet එක වගේ තව Excel sheet format එකක් maintain කරන්න. මම අවුරුදු 15ක් තිස්සේ maintain කරනවා. මගේ පහුගිය අවුරුදු 15ෙම මම මාසිකව වියදම් කරපු හැම දෙයක්ම මාගාව තියෙන Excel sheets වල. මේ ෆෝමැට් එක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම පාවිච්චි කරන ෆෝමැට් එක මමම හදාගත්ත දෙයක්. මේක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මම කමෙන්ට් කරන අයට විතරක් පුද්ගලිකව රිප්ලයි කරලා ඒ ලින්ක් එක මම Google Drive ලින්ක් එකක් විදිහට ෂෙයා කරගන්නම්. අනිත් කාරණේ තමයි මේ ණය ගැනීම. මම මුලිනුත් කිව්වා ඔයාට දැනට ඕනටත් වැඩිය ණය තියෙනවා නම් ආයි නම් ණය ගන්න හිතන්න එපා. ණය අරගෙන ඒ ණය ගෙවනවා වගේ දේවල් නම් හිතන්න එපා. වෙන දෙයක් කළා කොහොම හරි ණය ටික ගෙවා ගන්න. දැනට තියෙන ණයට උඩින් තව ණය ගන්න හිතන්න එපා. අනිත් දේ තමයි ඒ ටික ගෙවලා ඉවර කරගත්තට පස්සේ මම කියන්නේ ණය ගන්න නැතුව ඉන්න එපා කියන නෙමෙයි. ආයිත් කවදා හරි දවසක ඔයා ගන්න ණය ඒක කන්සියුමර් ණයක්. ඒ කියන්නේ පරිභෝජන ණයකට වැඩිය පුළුවන් තරම් ඉන්වෙස්ට්මන්ට් ණයක්, ආයෝජන ණයක් කරගන්න. දැන් මම ඔයාලට එක දෙයක් මේකේ කිව්වේ නැහැ. ඒ තමයි ඔයාලට තේරෙන්නේ නැති ඔයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය හදන මේ Excel sheet එකේ මම කොහෙවත් ඔයාගේ monthly salary එක දාන්න කියලා කිව්වේ නැහැ. ඇයි ඒ?
ඒකට හේතුවක් තියෙනවා. ඇත්තටම ඔයාගේ මේ ආදායම මාසික ආදායම කියන එක අපි වත්කම් බැරකම් ප්‍රකාශයකදී එකපාරටම එහෙම අරගන්නේ නැහැ. හැබැයි ඒක පාවිච්චි කරලා අපිට පුළුවනි ගණනය කරන්න ඔයා කොච්චර දුප්පත්ද කොච්චර පොහොසත්ද කියන එක. ඒක මම අද කතා කරන්න යන්නේ නැහැ. ඒක වෙනම වීඩියෝකින් මම කතා කරන්නම්. ඔයා කොච්චර පොහොසත් කෙනෙක්ද කොච්චර දුප්පත් කෙනෙක්ද කියන එක ගණන් හදලා හරියටම හොයාගන්නේ කොහොමද කියන එක. අන්න ඒකට නම් ඔයාගේ මාසික ආදායම කියන එක වැදගත් වෙනවා. ඒක අපි වෙන වීඩියෝකින් කතා කරමු. ඔයා කැමති නම් ඒ වගේ වීඩියෝ එකක් මම කරනවට කමෙන්ට් එකක් දාලා මට ඒ ගැන ඉන්ඩිකේෂන් එකක් දෙන්න. channel එකට subscribe කරන්න, like කරන්න, share කරන්න. දිගටම රැඳිලා ඉන්න. මං ගිහින් එන්නම්.